අයිබෝන් කියලා ඔයාලා හැමෝටම පිළිගන්නවා. අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි දාන ෂෝට් එක තම්බ්නේල් එක සිලෙක්ට් කරගන්නේ කියලා. මම නම් සාමාන්‍යයෙන් වීඩියෝ එක හදද්දිම තම්බ්නේල් එකක් හදලා ඒක වීඩියෝ එකේ මුලින්ම තියලා තමයි වීඩියෝ එක කරගෙන යන්නේ. මම ඔයාලට කරලා පෙන්නන්නම් මම ඒ වගේ කරපු වීඩියෝ එකක්. ඉස්සෙල්ලාම අපි යමුකෝ YouTube එකේ මගේ channel එකට. හරි ඊට පස්සේ අපි තෝරගන්නවා මෙන්න මෙතන U කියලා තැනක් තියෙනවා මේ තමන්ගේ logo එක තියෙන තැන. ඊට පස්සේ මේ වගේ මේ channel එකේ උඩ පෙන්නන logo එකත් එක්ක ඊට පස්සේ අපි එතන click කරනවා. එතන click කරපුවාම channel එකට යනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා manage video කියලා තැනක්. අන්න එතන click කරගන්න. ඊට පස්සේ අපිට තම්බ්නේල් එක සිලෙක්ට් කරගන්න ඕනිය කියනවා. මම මෙන්න මේක තෝරගන්නම් 2050 කියන එක. ඒකේ මෙන්න මේ පොඩි ඩොට් තුනක් තියෙනවා ඒ ලයින් එකේ වීඩියෝ එකයි විස්තර තියෙන කොටසටයි මෙහා පැත්තේ ඩොට් තුනක් තියෙනවා. ඒක අපි ක්ලික් කරගන්නවා. ඒ මෙනු එකක් එනවා. ඊට පස්සේ ඒකේ අපි edit කියන තැන ක්ලික් කරගන්නවා. ඒ ක්ලික් කරගත්තාන් පස්සේ අපිට මෙතන මේ ෆොටෝ එකේ, ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ ටයිම් එක එහෙම තියෙන තැන වීඩියෝ එකේ තියෙන පෙන්සල් එක මාක් එකක්. අන්න එතන අපි ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ යට තියෙන කොටු පේලියක් පොඩි යන්තමට පේන්න තියෙන්නේ. ඒකක් අපි සිලෙක්ට් කරොත් මෙහෙම අපිට ඒක පෙන්නනවා මෙතන. ඔව්. මෙහෙම පෙන්නුවෙන් පස්සේ අපි මේ ටික් එක තියෙන තැන මේ හරියක් දාලා තියෙන එතන ක්ලික් කරපුවාම මේ පින්තූරේ තේරෙනවා. දැන් මම සිලෙක්ට් කරන්න හදන්නේ මුල මේක. ඒ කියන්නේ මම මුලින්නේ හදලා දාලා තියෙන්නේ මේ 2005 කියලා විස්තර ටික. එතකොට දැන් වීඩියෝ එකක් ස්ක්‍රෝල් වෙනකොට මේක තමයි ඉස්සෙල්ලාම පේන්න ඕන කෙනෙක්ට. එතකොට තමයි එයා පොඩක් නතර වෙලා බලලා වීඩියෝ එකට ගිහිල්ලා බලන්නේ. එතකොට අපි මෙතන ටික් එක තියෙන තැන ක්ලික් කරගන්නවා. නැත්නම් එකපාරක් ටච් කරගන්නවා. ටච් කරගත්තාන් පස්සේ මෙහෙම එනවා විස්තර ටික. ඊට පස්සේ අපි සේව් කියන තැන එකපාරක් ටච් කරගන්නවා. එයා නිකම්ම ආපහු තිබ්බ තැනට යනවා. එතකොට අපිට මෙතන පෙන්නනවා වීඩියෝ එකේ අපි සිලෙක්ට් කරගත්තු තම්බ්නේල් එක එතනට සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේක තව ලොකු කරලා. මේ තියෙන්නේ අපි තිබ්බ එක තමයි මේ views 11යි කියලා වැල්ලා තියෙන්නේ. ඕන. දැන් අපිට මේක මේ විදිහට පේනවා. මේ තම්බ්නේල් එකක් අපි මේ හදාගෙන වීඩියෝ එකේ මුලින්ම දාගෙන තමන්ගේ ෂෝට්ස් එකට දාගන්න. ඉතින් මේක ඔයාලා සමහරට මේ විදිහට දන්නවත් ඇති. අනිත් එක ගොඩ දෙනෙක් මම දැකලා තිනවා මේකත් කියලා දෙනවා. නමුත් මමත් කල්පනා කරා සමහර අයගේ ට්‍රික්ස් එකක් විදිහට පාවිච්චි කරනවා තම්බ්නේල් එකක් මොකොත් පාවිච්චි නොකරන එක. සමහර කට්ටිය මේක දාන්න දන්නේ නැතුව ඉන්නවනේ. ඒ හින්දා මම අද ඔයාලට කියලා දුන්නා. ඉතින් channel එකට සම්බන්ධ වෙලා subscribe කරලා මගේ වීඩියෝ share කරලා දෙන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.